මම මේ අපේ අම්මලාට තාත්තලාට කියන්නේ පුළුවන් තරම් ඇවිල්ලා මේ බෝමලු චෛත්‍ය මලු අමදින්ට. මේ හරි අපූර්වට බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා බුද්ධ මන්දිරේ පිහිටලා තියෙනවා. ඇබැද්දියක් වෙන්න කලින් දොහොත් මුදුන් තියලා වැඳ ගන්නට. මලුපෙත් මං හැමදලා සංසාරේ මගේ ජීවිතේ අකුසලයක් නම් වෙන්න එපා බුදුහාමුදුරනේ කියලා ප්‍රාර්ථනා කරන්න. ආදරණීය තරුණ දරුවනේ මම මේ තාත්තලාට කියන්නේ තරුණයොන්ට කියන්නේ අපේ ජීවිත බොහොම කෙස් ගහකින් තීරණය වෙන්නේ. දැක්කදර වරායේ ප්‍රයිමෝර් එකකට පෙට්ටිය දානකොට වැටිලා ලොරිය උඩින් කන්ටේනර් ටැංකිය තියනකොට ඒක කඩාගෙන වැටිලා මගේ මිත්‍රයෙක් වරායේ වැඩ කරනවා මට ෆොටෝ එවලා තිබ්බා. මූණක් ඇඟක් නැහැ මිනිස්සයාගේ. එක දරුවෙකුත් ඉන්නවා. කවුද හිතුවේ? බොහොම ශ්‍රණයක් තුල වෙන්න පුළුවන්. මම එනකොටත් අපේ රියදුරු මහත්තයාට කියාවේ අපි කොච්චර ඉක්මනට නැති වෙන්න පුළුවන්ද? නිරන්තරයෙන් මේ තරුණ දරුවෝ දෙමව්පියෝ හිතන්ට අපි මේ බොහොම පුංචි කාලයක් සම්පූර්ණ ජීවත් වුණා ජීවත් වෙන්නේ. තව අවුරුදු 100 ගාණක් මේකේ ඉන්නේ නැහනේ. ජරාවට පත් වෙන්න කලින් පින්දහම් ටික කරගන්න ඕනේ. මම මේ අප්‍රමාණ කරුණාවකින් මේ පින්නතුන්ට මෙහෙම දේශනා කරන්න. එතකොට දැන් අපිට වෛර කරන්න කාලයක් තියෙනවද? කියමු බලන්න. කටක් කෙරළ මිනිස්සෙකුට කුණුහරුපෙන් බනින්න කාලයක් තියෙනවද? පින්නත්නි එදිරිවාදිකම් පිරිමහන්ට කාලයක් නැහැ. දුක වේදනාව ඔතන නෙමේ තියෙන්නේ. නැද්ද මේ ගංගේවල් වල ඔය සමහර මිනිස්සු ඉන්නවා මම ගියා ඔය දකුණු පළාතේ පන්සලක බණකට බණ ඉවර වෙලා එනකොට අර ටිකක් වලියට බරයිනේ පැතිවල මිනිස්සු මේ කකුලකුත් නැහැ මට ඇහෙනවා පන්සලේ තියාගෙන බෙල්ල කපනවා කට වහගනින් කියනවා අර කකුල නැති මිනිස්සු හෙන IRC කරකන් තියෙනවා සමහර කකුල් නැති මිනිස්සුන්ගේ මේ පැතිවලත් ඇති සමහර විට ඔය ලෙඩ වෙලා ඔත්පොළ වෙලා ඉන්න උදවියගේ තියෙන කටේ සැර තියෙන නපුරුකම ජරාවටපත් වුණත් මේක තේරුම් යන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනාර්ය පරිශ්‍රණය තුල මිනිස්සු ඉපදෙනවා කියලා දන්නවා නමුත් ඒකට තවත් ಜಾති ධර්මයට හේතු වෙන කරුණු හොයනවා. අර දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්යාච පරියේෂණාති උන්වහන්සේ දේශනා කරනවා ජරාවටපත් වෙනවා කියලා දන්නවනේ. ඒකට කරුණු හොයනවා. වෙනත්නේ ওই විදිහට කකුල කපනකොට දැකලා තියෙනවද දියවැඩියා රෝගීන්ගේ අනික් කකුලත් යටිපතුල පැසවනවා. දැකලා නැද්ද එහෙම ලෙඩු? යන්නකො රෝහල් වල ඕන තරම් ඉන්නවා. හරි වටිනවා අර වැඩිහිටි සමිති වලින් යන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඔය ගිහින් බලලා එන්න. වෙනතනේ මිනිස්සු වෙලාගෙන ඉන්නවා. අර වෙලුම් පැටු අතරින් අර සරව ගලනවා. කාට වෙන එකද මේ? මේ අද ඇවිදගෙන ගියපු මට තව ටික කාලෙකින් වෙන්න පුළුවන් දෙ. කාටද පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න. ඒක අප්‍රමාණ දුකක්. කකුල් දෙකම කපන්න වෙනවා. කවදානම් ආයේ මේ මහ පොළොවේ පය තියන්නද? දැන් කියමු බලන්න. දවසින් දවස ජරාවටපත් වෙන මේ ගමන හැල්මේ දුවන අපි මොකටද කේන්ති ගන්නෙ? අද ඉඳන් ගෙදර ගිහිල්ලා හරි සතුටින් ඉන්න. අද ඉඳන් ගෙදර ගිහින් අම්මයි තාත්තයි ඔය ජරාව ගැන පැහැදිලි කරේ දැන් සියලු දෙනාම තේරුම් ගන්න. මෙහෙම වෙන අපි
එහෙනම් කොහොමද ජීවත් වෙන්න ඕන? නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. කොහොමද? දැන් මේ අම්මලා තාත්තලා නිවන කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔක ලොකුවට හිතන්න එපා. මං කියන විදිහට හෙට ඉඳන් ඉන්න. 1. බිරිඳයි ස්වාමියා අතරයි අප්‍රමාණ බැඳීමක් තියෙන්න ඕන. දැන් ඔය මෙතන වැඩිපුරම ඉන්නේ අම්මලානේ. මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම මතු මත්තටම පතනවද ඔය දැන් ඉන්න ස්වාමියාව? නිවන් දකින්නකම්ම හම්බයන් කියලා උදේහවා කියනවද? මට මූණ වලින් තේරෙනවා හතුරෙකුටවත් එපා කියලා කියනවා මිසක් අල්ලාය. මලහටත් කියන ඇති කරගත්ත ගොංගම කියලා. කොහේ නිවන්ද? බැඳීම නැතිකොට අපේ තාත්තලා පතනවද ඔය විවාහ වෙලා ඉන්න අපේ අම්මලාව මතු මත්තේටම මට හම්බයන් කියලා? සංසාර බැඳීම පෙරම් පුරාගෙන යන එක තියෙන්න ඕන. දැන් ඉතින් දික්කසාත වෙන්න යෝකත් එක්කම තමයි කරගන්න වෙන්නේ මේක. කොහොමද? පින්නතුනේ විවාහ ජීවිතේ ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි. ගැටලු වැඩි වෙන්න හේතුව, ප්‍රශ්න වැඩි වෙන්න හේතුව. දැන් නිකමට කල්පනා කරන්න බලන්නේ ප්‍රශ්න ගැටලු කොහෙන් පැන නගිනෙව්වද? අනේක රුස්සන්නේ නැතිකම, අනේක දරන්න බැරිකම. සංසාරේ අපිට සහකාරියෝ හම්බෙන්න ඕනේ නිවන් දකින්න පුළුවන් විදිහට. වෙස්සන්තර ජාතකේ අපේ බෝධිසත්වයෝ දරුවෝ දන් දුන්නට පස්සේ බෝධිසත්වයන්ට බුදු වෙන්න සංසාරේ කල්ප ගානක් පුරාවටම යශෝදරා උත්තමාවිය තරම් ඉවසපු කෙනෙක් ඉන්නවද? මේ අම්මලා කියනවා ඇත්ත ඉතින් අපේ මිනිස්සුත් එහෙම බෝධිසත්වයෝ වගේ ඉන්නවා නම් අපිත් දරන ඇත්ත තමයි. ඉතින් හැන්දාවට කසිප්පු බීලා යනකොට මොන යශෝදරාලද? අර මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. ඔයත්තන්ට අත්දැකීම් නැතුව ඇති බොන පැතිවල එහෙමයි ඒ වුණාට. යශෝදරා උත්තමාවිය දරා නොගන්ට දරුවෝ දන් දුන්නට පස්සේ දරු දුකට විලාප තිබ්බා මිසක් ස්වාමියාට දොස් තිබ්බද? අපේ තාත්තලා පතන්න ඕන යශෝදරාලා වගේ බිරින්දෑවරු. මතක තියාගන්න. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථලා වගේ බෝධිසත්වයන්ට විතරයි. අපිට හම්බෙනවද? සිද්ධාර්ථලා වැනි බෝධිසත්වයෝ හම්බෙන්නේ කාටද? යශෝදරාලා වැනි බිරින්දෑවරුන්ට විතරයි. පින්නතුනේ සංසාරයේ ඉස්මස්ලේ දන් දෙනකොට දරුවෝ මහ රාජ්‍ය දන් දෙනකොට යශෝදරා ඉවසුවේ නැද්ද? අද අපේ ගෙවල් වල බලන්නකෝ. ඔය කොහොමද ඔය තාත්තලාගේ පැත්තට තාත්තලා මොනා හරි දෙන්න යනකොට අම්මලාට හුලන්න බෑ. අම්මලා හරි කැමති අම්මලාගේ පැත්තටම කඹරනවා නම්. ඔය අර මේ පැති වල එහෙම නැතුවේද? අම්මලාගෙන් පවුල් වලින් ණය වාපුවාම වෙනදට වඩා හොඳට උයනවා. හොඳට උයනවා. ගියපු ගමන් තාත්තලා කියනවා මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපේ පැත්තෙන් ආපුවම ඔහොම තමයි කියලා. තාත්තලාගේ පැත්තෙන් එනවා කියපුවාම 17 එකෙන් එහාට යන්නේ නැහැ. ඔය මොන හරි තම්බුව දුන්නා. තාත්තලා උයන්නේ ඉතින්. අර සහයෝගය කියන එක කොතනකවත් නැහැනේ. පැහැදිලිද මම මේ කියන එක? මේක නැති කරගන්න ඕනේ පින්නතුනේ. දෙනකොට සතුටු වෙන්න ඕනේ. ඔය
කියන්නේ එහෙම නැහැ ඔච්චර මොකටද කියලා. ලැබෙන්න ඕනේ අපිට විතරක් නෙමෙයි අනුන්ටත් ලැබෙන්න ඕනේ. ඒ ගමනේ අවසානයේ කෙලවර තමයි බුද්ධත්වයේ ලැබෙන ආත්මය දක්වාම බෝධිසත්ව යශෝදරා ලබා ගන්නට මොනතරම් සටනක් කෙරුවද? හිතන්නකො සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙන තරම. පතාගෙන ඇවිල්ලා තියෙන තරම. යශෝදරා උත්තමාවියගේ තාත්තා කියනකොට ආවට ගියාට රජ කුමාරවරුන්ට මගේ දියණිය දෙන්නේ නැහැ කියලා. මොකද කරේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ? සුද්ධෝදන රජුරෝ කනස්සල්ලෙන් ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයා කියනවා කනගාටු වෙන්න එපා රජතුමනි. සූදානම් කරන්න හරඹවලට. යුද්ධ ශිල්ප, ධනු ශිල්ප, කඩු ශිල්ප ප්‍රමුඛව මුළු මගධේම කුමාරවරුන් පරාජය කරලා යශෝදරාව ලබා ගන්නවා. සංසාරේ පතාගෙන ආපු හැටි. මේ ගනුදෙනුව පිරිමහන්න ඕන ගෙදරදී. හික්මීම තියෙන්න ඕනේ. විනය තියෙන්න ඕනේ. ඉවසන එක තියෙන්න ඕනේ. පාරෙදි වගේම පන්සලේදි වගේම ගෙදරදි තියෙන්න ඕනේ. ඔය සමහර දරුවෝ ඉන්න අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපිට නම් වතුර කලයක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ ගමේ මෙවුන්ගේ වැඩ කරනවා ඒ උනාට කියලා. සමහර ළමයි ඉන්න දර කෑල්ලක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ. රෙද්දක් හොද ගන්න නැහැ. අවුරුදු 25 30 කොල්ලෝ ඉන්නවා. ගමේම වැඩ කරනවා. මතක තියාගන්න. හැදිච්චකම තියෙන්න ඕන ගෙදරදි ගමට නෙමෙයි. කොහෙන් නිවන් දකින්නද? රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ සිද්ධාර්ථ බෝධිසත්ව අභිනිෂ්ක්‍රමණය කරනවානේ. යශෝදරා දෙස් දෙවොල් තිබ්බද? දැන් පැහැදිලිද මම මේ කියන එක? සසර ගමන කෙලවර කරන්නට හොඳ ස්වාමි භාර්යා සම්බන්ධයක් තියෙන්න ඕනේ. අද කාලේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගම කෙලින්ම වසී ගුරුකා පලනවා දේවාල හොෝගාලා. පොඩි හරි සැකයක් ආපු ගම බිරිඳ යනවා දේවාලයට මිනිහා නම්ම ගන්න කියලා. කසාද මනුස්සයා මොනවද නම්මන්නේ? යශෝදරා සිද්ධාර්ථ වගේ බැඳීම. යශෝදරා උත්තමාවියට තිබ්බ නැද්ද සුප්‍රබුද්ධ රජුරන්ට කියලා යුද්ධ ප්‍රකාශ කරන්න? යශෝදරා දේවියට තිබ්බ නැද්ද? ඔය දැන් අපේ අම්මලා කියන්නේ මට මෙහෙම තනකින් බඳින්න තියෙනකොට තමුසේ බැඳේ කියලා කියනවනේ. අපරාධය කියලා. යශෝදරාට තිබ්බ නැද්ද මුළු මගධේම කුමාරවරු ලෑස්ති වෙනකොට සිද්ධාර්ථව විවාහ කරගත්තේ සරණ පාවා ගත්තේ කියලා මෝඩකම කියලා කිව්වද? බලන්න යශෝදරා ඉවසපු හැටි. මොකටද? දෙන්න මේ ගමන එකටම ආවේ ඇයි? පින්නතුනේ නිවන් දකින්න. මේ නිවන් දකින්න ඔය ගමන එකට යන්න ඕනේ. මෙහෙම කියනකොට මේ අම්මලා තාත්තලා හිතනවත් ඇති හාමුදුරුවනේ නිවන් දකින්නකම් අපිට නම් ඕක හම්බෙන්නේ නැහැ කියලා. ඒක තියෙන්න ඕනේ පින්නතුනේ. යශෝදරා දැනගන්නවා බෝධිසත්වයෝ හිස මුඩු කරා කියලානේ. යශෝදරා මොකද කරන්නේ? හිස මුඩු කරනවා. කසී සලු වයින් කරනවා දවසට එක වේලයි වළඳන්. යශෝදරා පතනවා. ඔය ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. බෝධිසත්වයෝ තමන්ගේ ස්වාමියා කැලේ ඉන්නවා කියලා දන්නවා. මාලිග ඉදිවෙන්න ඕනෑලු. බලන්න පැතුම. තමන්ගේ ස්වාමියාගේ වෙන්වීම එහෙම දරාගෙන අර විදිහට ආශිර්වාද කරන්න. අර අව්වේ ඇති රස්මාලා අඩු වේවා. අව්වේ සැර අඩු වෙන්නලු. කැලේ තිබෙන කොයි දේවත් රස වෙන්නලු. බලන්න.
එච්චර ඒකෙන් 4න් එකක් අපිට දරන්න පුළුවන්ද? බෑ. සමහර විට ඔය සිල් ගන්න එනවටම තාත්තලා බයිනවා ඇති. සමහර තැන් තියෙනවා රේඩියෝ එකේ පිරිත් දාලා තිබ්බහම පොළොවේ ගහනවා පින්නතුනේ. අර මෙහෙ නැති හින්දා යත්තන්ට ඒක අරුමයක් ඇති සමහර විට. අපූර්වට දොස් කියනවා. දැන් කොහෙද හදා ගන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන තාක්කල් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එහෙම නැති වෙලා ජරාවටපත් වුණාට පස්සේ අප්‍රමාණ වේදනාවක් ඇති වෙනවා රොත්පල ඉන්නකොට ඇඳේ ඉන්නකොට. දැන් මම ඔය කියපු ටික අනේක වාරයක් හිතලා හෙට ඉඳන් දෙන්නම එකට ලෑස්ති වෙන්න. මොකේටද? අපි දෙන්න මුළු සංසාරෙම නිවන් දකින්න අද ඉඳන් පින් කරමු පුරමු කියලා. තඩි ගහන එක බැන ගන්න එක කුණුහරුප කියන එක නවත්තන්න හෙට ඉඳන්. මේ පැතිවලත් මං හිතන්නේ ඇති පවුලා රවුල් එහෙම එමටම. මේ අම්මලා කොච්චර පිච්චි පිච්චිද ඉන්නේ ගෙවල් වල. මම මේ බණ කියලා එනකොට මට කොහෙද කියලා නම් මතක නැහැ. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ නිවන් දකින්න කලින් එක ආත්මයක්වත් ඔය විදිහට තියෙන්න ඕනලු. කොයි විදිහටද? අර යශෝදරා උත්තමාවියයි බෝධිසත්වයෝ හිටපු විදිහට. මං හෙව්වා මොකද? නෑ හාමුදුරුවනේ දවසක ගිනි කාලම මැරෙයි කිව්වා. අම්මලා කරන්නේ ගෙදර උයන එකයි රෙදි හොදන එකයි බණුන් අහන එකයි නෙමෙයිද? මේ ඔය ජීවිතේ සනසීමකට කියලා මොකද්ද කරන්නේ? ඒ අම්මා හරි වේදනාවෙන් කියනවා හාමුදුරුවනේ උයන එක විතරයි කරන්නේ ගෙදර. අම්මලා ගෙවල් වල ඉන්නේ වහල්ලු වගේ. අර පැත්තෙන් තාත්තලාගෙන් බැනුම් අහන්න ඕනේ. අර පැත්තෙන් දරුවෝන්ගේ ගෙන් එන පීඩනය. දරුවෝ කියන දේ අහන්නේ නැහැ. හැම එකක්ම දරාගෙන hina වෙන්නේ කවුද? අම්මලා. ගෙදර හැම කෙනෙක්ම අසනීප වුණාට වඩා ගෙදර මලගයක් වාගේ දැනෙන්නේ කවදටද? නිකමට අම්මට අසනීප වුණාම බලන්න. එහෙම නැද්ද? ගෙදර මලගේ වාගේ පින්නතුනි අම්මා අසනීප වුණා. තේ හදන්න කෙනෙක් නැහැ. උයන්න කෙනෙක් නැහැ. කණ්ඩ කියලා කියන්න කෙනෙක් නැහැ. මේක තේරෙන්නෙත් නැහැ ඔය ඇත්තන්ට. ඔක උනාට පස්සේ තමයි තේරෙන්නේ. මතක තියාගන්න සත්පුරුෂ අපේ තාත්තලා අසනීප වුණාම ඒක දැනෙන්නේ කොච්චර එපා වුණත් අම්මට. ඒක දැනෙන්නේ කොච්චර කලකිරුණත් අම්මට. ඇයි අම්මලා කොච්චරවත් කියනවා හාමුදුරුවනේ මොනා වුණත් ඉතින් හිටියානම් ගෙදර ඉන්නවනේ පේන්න කියලා. අර ඉතින් හයියක්නේ කියලා කියනවනේ. අර කලකදී වහලු කලකදී රස වෙනවාලු තමයි කලකදී රස වෙනවා කලකදී වහලු වෙනවා තමයි. මේ බැඳීම් එක්ක මේ නඩත්තු කරන ජීවිතය තුල gederදී පෙන්නත් තෘප්තියෙන් ඉන්න බලන්න. සතුටින් ඉන්න දරුවොත් එක්ක. දරුවෙකුටවත් තෝ කියලා කියන්න එපා. මම මේ බොහොම ඕනෑකමින් මේ කියන්නේ මේ අම්මලාට තාත්තලාට. අධිෂ්ඨාන කරගන්න මේ ධර්ම දේශනාව අතරතුරදිම බුදුවරු මොකක්ද දේශනා කරේ? උද්දෘත කරපු ගාථාව. සබ්බ පාපස්සකරණං සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා මොනවාද වඩන්න ඕන වැඩි දියුණු කරන්න ඕන? කුසල්. ඔච්චරයි. සියලු පව් නොකළ යුතුය. එක පාපයක්වත් පින්නතුනේ හෙට ඉඳන් කරන්න එපා. අනේක වාරයක් කියන්නේ කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා සත්පුරුෂම් මේ තාත්තේ. මොකද අපි ජරාවටපත් වෙන මිනිස්සුනේ.
ජීවිතේ දවසක් එනවා පින්වතුනි අපි ඔහොම ඉන්නකොට ඔය කකුල් දෙක කපලා ඇඳට වෙලා ඉන්නකොට අපේ කාමරේමයි අපි ඉන්නේ. අර ලෙඩුන්ට පෙරිත් කියන්න යනවනේ. මේ ජීවිතේ මේවා දැකලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දැකලා ඇති. ලොකු හාමුදුරුවන්ට මේ අත්දැකීම් හොඳටම ඇති. ලෙඩ ඇඳේ ඉන්නකොට කැමති ඇඳුම් අඳිනවද? දැන් නම් මේ අම්මලාට තාත්තලාට මොකක් හරි ඇඳුමක් ගෙනල්ලා ඒක හිරයි කොටයි ලොකුයි පළලයි දිගයි කියලා හිතුනොත් මොකද කරන්නේ? අර ඇඟට තියලා ස්ටේප්ලර් කට් වරි ගහ ගන්නව නේද? ඒක ලොකු වැඩි නං. හැබැයි අපි මේ නඩත්තු කරන්නේ මොන වගේ ජීවිතයක්ද? අර දැකලා තියෙනවද අසනීප වුණාම දරන වස්ත්‍රය මොකද්ද කියලා? අර බොහොම සැහැල්ලු ඇඳුමක් නේද ඇඟට ලාගෙන තියෙන්නේ. අර විලි වහගන්න එක විතරයි. අපි හරි ආසාවෙන් මැදපු ඉර රොද තියපු අපේ ඇඳුම් අපිට අඳින්න වෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා කුස්සියේ ඉන්නකොට නිදාගෙන ඉන්නකොට එළිය සද්දයක් ආවම දරුවන්ටත් එක්ක කියනවනේ දෙකපාර යන්න පචුට්ටක් ලයිට් දාලා බලන්න කියලා. කියනවනේ. ඔහොම කොහොමද ආයේ කියන්නේ? මෙහෙම වෙන්න තියෙන අපි අර දැකලා තියෙනවද? වෙනද මම මේ පැහැදිලි කරන්නේ ජරාවේ ව්‍යාධියේ තියෙන තරම. මේවා තේරුම් ගත්තාම ඔයත්ොන්ට හිතෙයි මොනවාද අපි මේ කරන්නේ කියලා. අර සමහර ලෙඩ්ඩු ඉන්නවා පින්නතුනි දැන් පිරිත් කියන්න ගියපුවාම ඇස් අරින්නේ නැහැ. දැකලත් ඇති මේ අම්මලා තාත්තලා මං හිතන්නේ. දරුවෙක් ගිහිල්ලා කනට කරලා කතා කරනකොට මේ ඇස් අගින් කඳුළුවක් කෙරෙනවා. කොච්චර මේක උණු වෙනවද? හැඟීම් ප්‍රකාශ කරගන්න බැරුව. ඔය අසරණකමට අපි පත් වෙන්නේ නැද්ද? මෙහෙම වෙන්න තියෙන අපිනේ පින්වතුනි. ඔකට වයසක් තියනවද? ඔකට තරම තත්වය රස්සාව විශ්‍රාමය ජොබ් එක බිස්නස් එක කුලය මලය බලපානවද? කිසි දෙයක් බලපාන්නේ. තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු ජරාවයි ව්‍යාධියයි මරණයයි මේ ලෝකේ හැම සත්වෙකුටම පොදුයි පින්නතුනි. ඔය ජරාවට ඔය ව්‍යාධියට අර දඩබ්බර බාතිය හස්තියාපත් උනේ නැද්ද? රම්බම් පොළ පැත්තේ කාලයක් දුක් විඳේ. මට එතකොටත් මතක් වුණේ මේ ජරාව මේ ව්‍යාධිය සද්දන්ත කුලේ ඇතෙක් පින්නතුනේ. වාතිය ඇතා කියලා කියන්නේ හොඳ දේහධාරී ශරීරයක් තිබ්බ ඇතෙක්. පුදුම තේජසක් තිබ්බ ඇතෙක්. විඳපු දුක ඔක අපිට විඳින්න වෙනවා. තිබහ බඩගින්න අප්‍රමාණ විදිහට දැනෙනකොට මොකද කරන්න වෙන්නේ? වතුර ටික බොන්න බැරුව යනවා පින්නතුනි. අහලා තියෙනව නේද? දැන් නම් හාමුදුරුවනේ කන්නේ බොන්නෙත් නෑ මොනා හරි ඔය තේ හැන්දක් දෙකක් උගුරට දානවා කියලා. කණ්ඩ බොණ්ඩ බැරුවද බඩගිනි තිබහ නැතිකමද? කණ්ඩ බොණ්ඩ බැරුව විතරයි පින්නතුනි, බඩගින්නයි තිබහයි නැතුව නෙමෙයි. දැන් මේවා කාට වෙනේවද කියමු බලන්න. පින්නතුනි මේ අපිට වෙන්න තියෙන දේවල්. දැන් වැඩක් තියනවද ඔය රණ්ඩු දබර වෙන එකේ? දැන් වැඩක් තියනවද ඔය වෛර එදිරිවාදිකම් පිරිමහන එකේ? මම පොඩි යෝජනාවක් කරන්න. බොහොම අප්‍රමාණ කරුණාවෙන් තමයි මේ කාරණෙත් කියන්නේ. කවදාවත් මම මේ කියන ඒවා නම් අපතේ දාන්න එපා. මොකද හේතුව? මම මේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා ලෝකෙට පෙන්නපු මේ යථාර්ථය, මේ තරම. මේ ජීවිතය හරි දුකක්. කොතනකවත් සැපක් කියලා දෙයක් මේකේ නැහැ.
ඒක තේරුම් ගත්ත උන්වහන්සේ සතර පෙර නිමිති වලින් විමුක්තිය හොයාගෙන පතාගෙන සත්‍ය ගවේෂණය කරන්න ආරම්භ කරේ. ඒකට අඩිතාලම දාගන්න අවවාදය තමයි මේ දෙන්නේ. බණහඬ ඉඳ ගන්නකොට ඔය ඇත්තන්ගේ හිතක කවුරු හරි හිටියානම් මම මේ කියනකොට හිතන්න මගේ සහෝදරයොත් එක්ක මගේ තරහවක් තිබ්බනම් දැන් නැති කරගන්න. මගේ සහෝදරයෝ මට වෛර කරලා මාත් එක්ක මගේ තරහ තිබ්බනම් පවුලේ උදවියත් එක්ක තරහ නැති කවුද ඉන්නේ මෙතන? ඒ ඉතින් අපේ පවුල්වල මිනිස්සු අපිට හරියට ඊර්ෂ්‍යා කරනවානේ. පවුල්වල මිනිස්සු අපේ දරුවෙකුටවත් හරියනවට කැමති නැහැ. එහෙම වෙනකොට නිරන්තරයෙන්ම අපි මනස්ගත සිතුවිලි උත්පාදනය කරගන්නවා, අහවලා අපිට ඊර්ෂ්‍යා කරනවා, අහවලා අපි දිහා සැක කරනවා. ඔක නවත්තන්න. දැන් නවත්තන්න. හිතේ තිබ්බනම් ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා වෛරී සහගත සිතුවිල්ල. පින්නතුනි, ඕක මේ බණ අහලා යනකොට පන්සලෙන් හලලා යන්න. නිරන්තරයෙන් මෛත්‍රිය වඩන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මැරෙන මිනිස්සු. මෙවැනි වීඩියෝ එසැනින් නැරඹීමට ඔබත් දැන්ම අරුමැසි TV YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.